ලක් FM සලපතල මළුව ධර්මදේශනා මාලාව. අද ධර්මදේශනාව පවත්වනු ලබන්නේ යක්කල පැපුල්ගහදෙනිය ශ්‍රී ජයවර්ධනාරාම වාසී පූජ්‍ය මිනුවන්ගොඩ කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චෛමේ භික්ඛවේ පස්සායතනා අදන්තා අගුන්තා අරක්ඛිතා අසංඋතා දුක්ඛාදිවාහා හොන්ති චෛමේ භික්ඛවේ පස්සායතනා සුදන්තා සුගුන්තා සුරක්ඛිතා සුසංඋතා සුඛාදිවාහා හොන්ති. ශ්‍රද්ධාවන්ත පින්නතුනේ, මේ හිමිදිරි උදයේ මේ පින්නතුන් මේ පුණ්‍යවන්ත මොහොතේ සූදානම් වන්නේ අකාලික වූ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීම සඳහායි. බුදු පියාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ ලැබපු අත්දැකීම් වලින් පෝෂණය වුණු සුවිශේෂී ජීවන දර්ශනයක් වන මෙම ශ්‍රී සද්ධර්මය විශිෂ්ට ඥාන මාර්ගයක් පින්නතුනේ. මෙම ඥාන දර්ශනය පුද්ගලයාගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් එකක්. හැබැයි ප්‍රඥාවන්තස්ස අයං ධම්මෝ කියන විදිහට බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්නේ බුද්ධිමත් ඥානවන්ත ඇත්තන්ට විතරයි මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ නිසා තමන්ගේ ඥාන දර්ශනය ශක්තිමත් කර ගැනීමට සංසාරික විමුක්තිය සොයාගෙන යන ගමන අර්ථවත් කරගන්නට ප්‍රයෝජනවත් ඉතාමත්ම වැදගත් සූත්‍ර දේශනාවක් තමයි අද දින අප දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ. දැන් අප බණ කියනවනේ, ඔය පින්නතුන් බණ අහනවා. බණ කියන එකත් බණ අහන එකත් වගේම ලක් FM ගුවන් විදුලි නාලිකාව සලපතල මළුව වැඩසටහන මගින් ලක්වැසි සියලු පින්වතුන්ටම බණ අහන්න අවස්ථාව සපයලා දීමෙන් අති උදාර ශ්‍රේෂ්ඨ පින්කමක් කරගන්නවා. ඒ මොකද පින්වතුනේ, විදේශ රටවල් වලින් එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය, ඕමාන් රාජ්‍ය වගේ විදේශ රටවල් වල සිටගෙනත් අපේ සුපින්වතුන් මේ සලපතල මළුවට සවන් දෙනවා. අපට ඒක දැනගන්නට ලැබුණා. පින්වත් වූ ඔබ සියලු දෙනාටම ජීවිත ගමනේ හැම සැනසෙල්ලක්, යහපතක්, අභිවෘද්ධියක්ම වේවායි මේ පින්බර උදෑසන මහත් වූ කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා පින්වතුනේ, ප්‍රාර්ථනා කරනවා. පින්වතුනේ, සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේ චල වර්ගයට අයත් ස්පර්ශ ආයතන 6 ගැන බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ පස්සායතන නම් වූ සූත්‍ර දේශනාව තමයි
අදාප දේශනාවට පාදක කරගත්තේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා පින්වත් මහණෙනි මේ ස්පර්ශ ආයතන 6 දමනය නොකළහොත් අකුසලයෙන් වළක්වා නොගතහොත් රැක නොගත්තොත් අසංවර වුණොත් බොහෝම දුකක්ම සිදුවෙන බව. ඔහු හෝ ඇය දුකම එළවන බව දුකම උදා කරගන්න බව තථාගතයන් වහන්සේ දේශනා කළා. මොකක්ද මේ ස්පර්ශායතන 6 කියලා හඳුන්වන්නේ පින්නතුනේ? ආය නැවත වතාවක් දේශනා කරනවා තථාගතයන් වහන්සේ පින්වත් මහණෙනි ඇසනම් වූ ස්පර්ශ ආයතනය දමනය නොකළහොත් අකුසලයෙන් වළක්වා නොගතහොත් රැක නොගත්තොත් අසංවර වුණොත් බොහෝම දුකක් ඇතිවෙන බවත් ඔහු හෝ ඇය දුකක්ම උදා කරගන්න බව දුකම පසුපස එළවන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. පින්වත් මහණෙනි මේ කන නැමැති ස්පර්ශායතනයත් එසේමයි. මේ නාසය නම් වූ ස්පර්ශායතනයත් මේ දිව නැමැති ස්පර්ශායතනයත් ඒ වගේම ශරීරය මනස එහෙම නැත්නම් සිත නැමැති ස්පර්ශායතනයත් දමනය නොකළහොත් අකුසලයෙන් වළක්වා නොගතහොත් රැක නොගත්තොත් ඒ කියන්නේ අසංවර වුණොත් බොහෝම දුකක්ම ඇති වෙනවා. ඔහු ඇය සංසාරයේ පුරාම පින්වතුනේ දුකම එළවන බව දුකම උදා කරගන්න බව තථාගතයන් වහන්සේ විසින් දේශනා කළා. නැවත වතාවක් තථාගතයන් වහන්සේ භික්ෂූන් අමතලා දේශනා කරනවා පින්වත් මහණෙනි යම් කෙනෙක් මේ ලෝකයේ තුල මේ ස්පර්ශායතන 6 දමනය කළොත් අකුසලයෙන් වළක්වා ගතහොත් රැකගත්තොත් ඒ වගේම සංවර කරගත්තොත් ඊ타ම සැපයක් උදා කරගන්න බව තථාගතයන් වහන්සේ දේශනා කළා. ඔහු හෝ ඇය සැපම සංසාරයේ එළවනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. වෙනත් ආකාරයකින් පැවසුවහොත් මේ ඇස නැමැති ස්පර්ශායතනය දමනය කළහොත් අකුසලයෙන් වළක්වා ගතහොත් රැකගත්තොත් සංවර කරගත්තොත් ඊ타මත්ම සැපයක් ඇති කරගන්න බව සැපම ඔහු හෝ ඇය පසුපස හඹාගෙන ඇවිත් සැපම උදා කරලා දෙන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. කන නැමැති ස්පර්ශායතනයත් නාසය නැමැති ස්පර්ශායතනයත් දිව නැමැති ස්පර්ශායතනයත් ශරීරයේ මනස කියන මේ සයින්ද්‍රිය ස්පර්ශායතන 6 දමනය කළහොත් අකුසලයෙන් වළක්වා ගත්තහොත් රැකගතහොත් සංවර කරගත්තොත් සැපම එළවනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. පින්නතුනේ අපට මේ සියලුම ප්‍රශ්න මේ ඉන්ද්‍රියන් පිනවන්න තියෙන ආශාව නිසා නේද ඇති වෙන්නේ. ඇස මధుර ලෙස ඇස ප්‍රිය ලෙස ඇසින් දකින දේ පිනවන්න තියෙන ආශාව නිසා ඇහැට වහල් වෙලා කටයුතු කරනවා නේද? මොන තරම් ඇස පිනවන්න තියෙන ආශාව නිසා පින්නතුනේ ඇහැට වහල් වෙලා ගැටුම් ඇති කරගන්නවද අද සමාජයේ? ලස්සන රූපයක් නිසා මගේ සිත බැඳුණා. ලස්සන ගෙයක් නිසා මගේ සිත බැඳුණා. ලස්සන ඉඩමක් නිසා ලස්සන ගම්මානයක් නිසා මගේ සිත බැඳුණා. අමාරුවෙන් මේව ලබාගත්ත කියමුකෝ. හරිද? මේව ලබාගත්තට පස්සේ සෑහීමකට ඔබ අපපත් වෙනවද? මේ පිනවීම නතර වෙන්නේ කුමන සීමාවෙද්ද? නතර උනේ නැති නිසා නේද මේ දුක? වැටහෙනව නේද පින්නතුනේ මේ පිනවිල්ල අපි කොතනකින් හරි නතර කළ යුතුයි කියලා. සෑහීමකටපත් නොවන මුසපත් වන නේද? රාග ద్వේෂ මෝහ අකුසල් ඇති කරන සීමා රහිතව මනෝරම්‍ය දේවල්ම ඉල්ලන මේ සුවිසල් පීඩාවන්ම ලබා දෙන ඇස අප නතර කළ යුතු පින්නතුනේ. කවදා හරි කළ යුතු වන්නේත් එයයි. බුදුපියන් වහන්සේ දේශනා කරනවා අප කොහොමද මේ ඇස ස්පර්ශායතනයන් සංවර කරගන්නේ කියලා. චපස්සායතන සූත්‍රයේදී දිස්වාන රූපානි මනෝරමානි අතෝපි දිස්වා අමනෝරමානි මනෝරමේ රාග පතං විනෝදයේ නචප්පියං මෙති මනම් පදාසයේ. බුදුපියන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ මනෝරම්‍ය වූ මනහර වූ ඒ කියන්නේ
ප්‍රියමනාප වූ රූප දැක්කට පස්සේ ඒ වගේම මනෝරම්‍ය නොවූ ඒ කියන්නේ නොමනහර රූප දැක්කට පස්සෙත් සිත්කලු වූ රූප ගැනවන සරාගී මාවත දුරු කරගන්නට අවශ්‍යයි. අනිත් අවලක්ෂණ නොමනහර රූප මට අප්‍රියයි කියලා හිත දූෂණය කරගන්නෙත් නැහැ. කනින් අසන ප්‍රිය වූත් අප්‍රිය වූත් ඒ දෙවදෑරුම් ශබ්දය ඇසුවට පස්සෙත් ඒ කනින් ඇසූ ප්‍රිය වූ ශබ්දයට මුලා වෙන්නෙත් නැහැ. ඒ වගේම අප්‍රිය වූ ශබ්දය ගැන ඇති ද්වේෂය දුරු කරන්නටත් මේ ප්‍රඥාවන්තයාට සිද්ධ වෙනවා එසේ කරන්න. ඒක මට අප්‍රියයි කියලා හිත දූෂණය කරගන්නේ නැහැ. වර්තමාන සමාජය කොපමණ දෙනා ප්‍රිය වූ ශබ්ද නිසා ඇලීම් ඇති කරගන්නවද? ඒ වගේම අප්‍රිය පිළිකුල් කරන ශබ්ද කෙරෙහි ද්වේෂයක් ඇති කරගන්නවද පින්නතුනේ? ඒ කියන එක අමුතුවෙන් නිදර්ශන සමගින් ගෙන හැර දක්වීමට මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම පින්නතුනේ මනෝරම්‍ය වූ මధుර සුවඳ ආග්‍රහණය කරලා ඒ වගේම අප්‍රිය වූ දුර්ගන්ධ ආග්‍රහණය කරමින් ඒ අප්‍රිය වූ දුගඳ කෙරෙහි ඇති ගැටීම් නතර කරන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම මිහිරි සුවඳට ඇදී යන ලෙස ආශාවන් ඇති කරගන්නෙත් නැහැ. රස විඳිය යුතු මිහිරි රසවත් ආහාර අනුභව කරලා ඒ වගේම ඇතැම් අමිහිරි ආහාරත් අනුභව කරලා කටුක වූ ආහාර නේද රස නැති ආහාරත් අනුභව කරලා මිහිරි රසෙහි බැසගෙන අනුභව කරන්නෙත් නැහැ. අමිහිරි රසයට විරුද්ධයක් දක්වන්නෙත් නැහැ. එහෙම තමයි රස තෘෂ්ණාව පාලනය කරගන්නට අපිට දේශනා කරලා තියෙන්නේ. මේ රස තෘෂ්ණාවට ඇති කෑදරකම හේතුවෙන් ලෝකේ මොනතරම් මිනිසුන් රෝගී බවට පත් වෙලාද අද තියෙන්නේ. නේද? කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි සියලුම රෝග හැදීමට අද ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මේ රස තෘෂ්ණාව නිසා නේද පින්නතුනේ? ලෝකේ ආහාර ශීඝ්‍රයෙන් හිඟෙමින් පවතිනවා අද ඉපදෙන ජනගහණයට අනුව. මේ මිනිසුන්ගේ අසීමිත ආශාවල් නිසා රස තෘෂ්ණාව පිනවන නිසා ඒ දේ අපට සිද්ධ වෙනවා. පින්නතුන් මතක තියාගන්නට අවශ්‍යයි. ඒ වගේම පින්නතුනේ ශරීර ස්පර්ශයෙන් ඇලීම ගැටීම පාලනය කරගන්නේ කොහොමද කියලත් තථාගතයන් වහන්සේ අපට දේශනා කළා. ස්පර්ශ සැපයෙන් පහස ලැබුව විට ඒට මත් වෙන්නේ නැහැ. ඒ වගේම දුක් සහිත පහසක් ලද විට ඒට කම්පා වෙන්නෙත් නැහැ. සැප දුක කියන මේ දෙවදෑරුම් ස්පර්ශය පහස ගැන උපේක්ෂාවෙන් ඉන්නවා. කිසිවෙකු සමග දුකට විරුද්ධ වෙන්නෙත් නැහැ, සැපයට ඇලෙන්නෙත් නැහැ. ඇස් කන් ආදී ආයතන වලින් හඳුනා ගන්නා දේවල් කල්පනා කර කර සිටීම නිසා මිනිසුන් ඉන්නේ පටු චින්තනයක් තුලයි පින්නතුනේ. ඔවුන් කල්පනා කර කර සිටින්මින්ම සංසාරයට වැටෙනවා. සිතේ හටගන්න පංචකාම ගුණයන්ට බැඳුණු සෑම විතර්කයක්ම අප දුරු කරගන්නට අවශ්‍යයි. මේ හැරදැමීම, අතහැරීම, නෛෂ්කම්ම්‍ය ඇසුරු කොටමයි පින්නතුනේ මේ සිත පවත්ව ගන්නට අපට තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඔබ ඇසින් දකින දෑ, කනින් අසන දෑ, නාසයෙන් ගඳ ගනින දෑ, දිවෙන් විඳින සිරුරෙන් පහස ලබන රූප, ශබ්ද, ගන්ධ, රස පෙරී එන්නේ පින්වතුනේ ඔබේ මනසිනුයි. පින්වතුන් ප්‍රඥාව උනොත් ඔබේ මනසත් පිරිසිදු වෙනවා. මනස කෙලෙස් වලින් කෙලෙස් මලින් දූෂිත නම් දූෂිත වූ මනසින් ඔබ ලබන සංඥා දූෂිතයි. ඒ බව සිහි කරගන්න. අතට අහුවෙන සෑම දෙයක්ම අපට තේරෙනවනේ මොකද්ද මේ අපට අත අහුනේ අතර දැනෙන්නේ කියලා. දැන් බලන්න ගිනි අඟුරක්, සීතල අයිස් කැටයක්, බෝලයක්, වතුර ටිකක් අපට අඳුන ගන්න පුළුවන් අපට අතට අහුණු නිසා. ඒ වගේම මනසට එන සෑම දෙයක්ම අපට අඳුන ගන්න බැරිද? පැහැදිලිවම පුළුවන් පින්නතුනේ. ඒ නිසා උත්සාහ කළ යුතුයි ස්පර්ශ ආයතනය තුලින් නිරන්තරයෙන්ම මනසට ආහාර සැපයීම අඩු කරන්න. බුදුහාමුදුරුවෝ කොහොමද අපට දේශනා කළේ රූපයක් දිහා බලලා හිත හදාගන්න. දිත්තේ දිත්තමන්තම් භවිස්සති. දැක්කා දැක්කාම පමණයි. කොහොමද අපිට කනින් ශබ්දයක් අසලා හිත පාලනය කරගන්න කිව්වේ? සුතේ සුතමන්තම් භවිස්සති. එවිට පින්නතුනේ අපට හැකි වෙනවා මේ රාගය, ద్వේෂය, මෝහය බැහැර කරන්න.
මිනිසා තරම් ගින්නෙන් පෙළෙන සත්වයෙක් මේ මිහිතලේ නැහැ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා නොඑක් විට. මේ ගින්න තියෙන්නේ මේ ඉන්ද්‍රියන් 6න් ලෝකයේ දිහා බලන නිසායි. ඉන්ද්‍රියන් 6ට අහු වෙන්න එපා කියන එකයි අපට කිය යුත්තේ. මේ ඉන්ද්‍රියන් 6 නැමැති ලෝකයට පිවිසෙන්නේ නැතිව ඉද්දී සැනසීම උදා වෙන්නේ. හැමදාම රූපයට පිවිසෙද්දී රූපය පිළිබඳ ගැටලු. රූපය ශබ්දයට පිවිසෙද්දී ශබ්දය පිළිබඳ ගැටලු ඇති වෙනවා. ගන්ධයට පිවිසෙද්දී ගන්ධය පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා, ගැටුම් ඇති වෙනවා. රසයත් එහෙම නේද? රසය අනුභව කරනකොට රස තෘෂ්ණාවට පිවිසෙද්දී රස තෘෂ්ණාව පිළිබඳ ප්‍රශ්න ගැටලු සිද්ධ වෙනවා. මේ ලෝකය විසඳවන්න පුළුවන් එකක්ද? මොකද මේ ලෝකය පිහිටලා තියෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කන ඉන්ද්‍රියන් මතයි. සියලුම ප්‍රශ්නවලට විසඳුම ලැබෙනවා ඉන්ද්‍රියන් 6න් එහාට ගියාම. නැතිනම් අපි අන්ධයෝ වගේ. දැන් හැමෝටම තියෙන්නේ සත්‍ය ඇසක් නොවේ පින්නතුනි. මිත්‍යා ඇසකුයි. ඒ නිසා සියල්ල දකින්නේ මිත්‍යාවෙන්. කොහොමද මේ මිත්‍යාවලින් අප බැහැර වෙන්නේ කියලා අප කල්පනා කරන්න අවශ්‍ය වෙනවා. මිරිඟුවක් ලෙස දකින්න පින්නතුනේ. වතුර තියනවා වගේ මුවාට දැනුණත් සැබෑවටම වතුරක් එහි තියනවද? එහෙම වතුරක් නැහැ. ඒකයි මරීචි ධර්මයක් කියලා කිව්වේ, මිරිඟු ධර්මයක්. නේද? කිසිම කෙනෙක් ඉන්නවා තියනවා වගේ පේනවා. ඒ වුණාට කිසි කෙනෙක් ඉන්නෙත් නැහැ, තියෙන්නෙත් නැති බව අපට ධර්මය පසක් වෙනකොට අවබෝධ වෙනවා. සියලු කිසිම දෙයක් අපගේ නොවන බවත් තථාගතයන් වහන්සේ අපට දේශනා කරලා මේ සූත්‍රවලදී. ඔබේ නොවන දේ ගැන බුදුරජාන් වහන්සේ ඊටාම පැහැදිලි ලෙස දේශනා කළානේ. මතකනේ පින්නතුන්ට. මහණෙනි, යමක් ඔබගේ නොවේ නම් එය දුරු කරන්න. නේද? ඔබගේ නොවන දේවල් ඇයි අප ළඟ තියාගන්නේ? අපේ නොවන කිසිම දෙයක් අප ළඟ තියාගන්නේ නැහැ. න තුම්හා කන්තම් පජහ. එය දුරු කළ විට හිත පිනිසම සුව පිනිසම පවතිනවා. මහණෙනි, කුමක්ද ඔබලාගේ නොවන දේ? චක්කුම් භික්ඛවේ න තුම්හා කං තම් පජහත තං ඕ පහේනං හිතාය සුඛාය භවිස්සති. ඇස ඔබගේ නොවේ පින්නතුනේ. ඒ දුරු කරනවා නම් ඔබට හිත පිනිස සුව පිනිසම පවතිනවා. රූපයත් ඔබගේ නොවේ කියලා දේශනා කරනවා. රූපා නතුම්හාකං තේ පජහත තේවෝ පහේනා හිතාය සුඛාය භවිස්සති. රූපේ දුරු කළ විට එය ඔබගේ හිතසුව පිනිසම පවතින බව දේශනා කළා. පින්නතුනේ, ඇස රූපය මනස එකතු වීමෙන් තමයි ඒ ලබන චක්කු විඥාණයෙන් ඔබ පහසක් ලබන්නේ. ඒ චක්කු විඥාණයත් ඔබගේ නොවේ කියනවා. පින්නතුනේ, ඇසෙන් ලබන පහසත් ඔබගේ නොවේ කියනවා. ඇසෙන් ලබන පහසින් සුව දුක් වේදනත් ඒවා අයිති කරගන්න එපා කියන ඒවත් ඔබගේ නොවේ කියනවා. ඒ දුරු කළ විට තමයි ඔබට හිත සුව පිණිසම මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. තවත් සරල කළහොත් පින්නතුනේ, ඔබ නොදැකපු කලිනුත් නොදැකපු රූප මේ ලෝකේ තියෙනවනේ. ඔබ දැනුත් ඒවා දකින්නේ නැත්තම්, දකින්නට ඕනේ කියලා හිතෙන්නෙත් නැත්තම් ඒ රූප කෙරෙහි ඔබට කැමැත්තක්, රාගයක්, ප්‍රේමයක්, ද්වේෂයක් ඇති වෙනවද? අප මුසපත් වෙන්නේ මේ ඇසින් රූප දුටුවාම පමණයි නේද? ඒව නොදැක්කොත් අපට ගාණක් නැහැ, අපි දන්නෙත් නැහැ. රාහුලෝවාද සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් අහනවනේ, පින්වත් රාහුල, මේ ගැන ඔබ මොනවද හිතන්නේ? ඇස නිට්ටයද අනිත්‍යද පින්වත් රාහුල? එවිට රාහුල පොඩි හාමුදුරුවෝ උත්තර දෙනවා, අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒ දුකද සැපද රාහුල? දුකයි ස්වාමීනි. අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම්, වෙනස් වෙන සුළු නම් මමය මාගේ කියා උපාදානය දැඩි කොට අල්ලාගත යුතුද රාහුල? එසේ විමසනවා තථාගතයන් වහන්සේ පින්වත්නි. ඇස බොහෝම ප්‍රිය දෙයක්, ඇස බොහෝම මధుර දෙයක් කියලා අප හිතුවත් ඇසෙහි ජාති ජරා ව්‍යාධි මරණ ලක්ෂණයක් නොමැතිද? යම් හටගත් දෙයක් තුළ ඉහත ලක්ෂණයන්, ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ලක්ෂණයන්, අප්‍රියයන් හා එක්වීමේ ලක්ෂණයන්, ප්‍රියයන්ගෙන් වෙන්වීම ලක්ෂණයන්, කැමති දේ කැමති විදියට පවතින්නේ නැති ලක්ෂණයක් යුක්ත නම් පින්වතුනේ, එයට අප තණ්හා කළ යුතු නොවන බව, ආශා නොකළ යුතු බව දේශනා කළා. එසේනම් ඇස අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍ය නම් එය දුකයිද සැපයිද? ඒක දුකක්.
යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන සුළු නම් අප ඒ දැඩිව අල්ලාගත යුතුද? අල්ලාගත යුතු නැහැ. මේ ලෝකේ හට ගැනීමත් නැතිවීමත් දේශනා කරනවා තථාගතයන් වහන්සේ ලෝක සමුදය සූත්‍රය මගින් ඔබලා අහලා තියෙනවා. ඇසත් රූපයත් නිසා තමයි ඇසේ විඥානය හටගන්නේ. ඔය තුනේ එකතු වීමනේ මේ ස්පර්ශය කියන්නේ. ස්පර්ශය නිසා සුඛ හෝ දුක්ඛ වේදනාවන් හටගන්නවා. ඒ විඳීම නිසා තණ්හාව හටගන්න බවත් දේශනාවේ සඳහන් වෙනවා. ඒ නිසායි දේශනා කළේ චක්කුංච පටිච්ච රූපේ uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියලා. මේ තමයි පින්නතුනි ලෝකයේ සමුදය, ලෝකේ හට ගැනීම. ලෝකේ හට ගැනීම තමයි මේවා සඳහන් කළේ. මේ තණ්හාව ගැන හිතලා සති සම්බොජ්ජංගය, ධම්ම විජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය ගැන සිතමින් ඒ වගේම සතර සතිපට්ඨානය ගැන මෙනෙහි කරමින් තණ්හාව දුරු කරගන්න හැකි වෙනවා ඔය සියලු දෙනාටම. තණ්හාව දුරු කළාම ආශාව නැති වෙනවා, නිරුද්ධ වෙනවා. තණ්හාව නැතිවීමෙන් උපාදානයත් නැති වෙනවා. උපාදානය නැතිවීමෙන් භවය නැති වෙනවා. නැවත ඉපදීමකට අප විපාක දීමට කර්ම හදාගන්නේ නැහැ. නේද? කම්ම නිරෝධාය සංවස්සති කියන තැනට පැමිණෙනවා. භවය නෑ කියන්නේ පින්නතුනේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව තියෙනවද? නෑ නේද? එහෙමයි මේ ලෝකේ නිරෝධ වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන අන්දමට. සෙය්‍ය සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවනේ ඇස අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. ඇස කලකිරෙන බව, රූප අරමුණු ගන්න හිත ගැනත් කලකිරෙනවා. නේද? ඇස වගේම ඒ ඇසෙන් රූප දිහා බල අරමුණු ගන්න සිතත් කලකිරෙනවලු. රහත් බව පිණිස මෙයමයි කියලා හිතෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. රහත් බව පිණිසමයි මෙසේ හැසිරිය යුත්තේ. කිසිම දවසක ගමන් කරලා පාගමනින් හෝ යානාවලින් වාහනවලින් ගමන් කරලා ගමනින් ලෝකේ කෙලවර දකින්න බැරිලු. නමුත් ලෝකේ කෙලවරට යන්නේ නැතුව, ලෝකේ කෙලවරට නොගොස්, ලෝකේ කෙලවරට නොයා දුකෙහි කෙලවරට යන්නත් බැරිව බව තථාගතයන් වහන්සේ දේශනා කළා. දැන් මෙහෙම හිතන්න. අරටුවක් අවශ්‍ය කෙනෙක්, ප්‍රයෝජනයක් ගන්න අරටුවක් අවශ්‍ය කෙනෙක් ලොකු ගහක් සොයාගෙන වනාන්තරයේ ඇවිදිනවා. ඔහුට එක එක ගස් හම්බ වෙනවා. ඔහොම යනකොට විශාල අරටුවක් තියෙන ලොකු ගසක් හම්බ වුණාම මොහු කල්පනා කරනවා, අතු දිහා බලලා අරටුව පරීක්ෂා කරනවා. කඳ දිහා බලන්නේ නැතුව මොහු කොළ පත්‍ර පරීක්ෂා කරලා අරටුව ගැන විමසනවා. ඒ වගේ තමයි පින්නතුනේ මේ සත්‍ය ගවේෂණය කරගන්න නැතිව, සත්‍ය කුමක්දයි කියලා අඳුනගන්න නැතුව අවිද්‍යාවෙන් අන්ධ වෙලා මේ ලෝකයේ කෙලවරට යන්න, ලෝකෝත්තර වෙන්න අපට හැකියාවක් නැහැ. ඇස හේතු කරගෙනයි ලෝකයේ තුල ලෝකය හටගන්නේ. ලෝකය හඳුනගන්නේ. ලෝකය ගැන හැඟීමක් ඇති වෙන්නෙත් එහෙමයි. ඇස පමණක් නොවේනි, කන, නාසය, දිව, ශරීරය, මනස නේද? මේ ආයතන 6න් තමයි ලෝකය හඳුනාගන්නේ. ආර්ය විනේහි ලෝකය කියන්නේ මෙයයි පින්නතුනේ. ඇසින් රූප මනාප ප්‍රිය උපදවනවා කියලා භික්ෂුන් වහන්සේලා කිසිම දවසක සතුටු වෙන්නෙත් නැහැ කියනවා. එහි ಗುಣ කියන්නෙත් නැහැ. එහි බැසගෙන ඉන්නෙත් නැහැ. එසේ සිටින භික්ෂුව පිරිනිවන් පාන බවයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. මාගේ ශ්‍රාවකයන් සියලුම දෙනා මැරෙන්නට එපා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සියලුම ශ්‍රාවකයන් පිරිනිවන් පාන්නට අවශ්‍යයි කියලායි දේශනාවේ තියෙන්නේ. පාතලයෙන් උඩ තියෙන කෙස් වලින් පහළ සීමාව තුල নানা ආකාර අසුචි නුවණින් දකින්න පින්නතුනේ. කෙස් ලොම් නියද සම මස් නහර නේද? ඇට වකුගඩු හදවත අක්මා පෙනහලු නොදිර වූ ආහාර නේද? අසුචි පිත්ත සෙම සැරවලේ දහඩිය කඳුළු කෙල සොටු මුත්‍රා මොනතරම් අසුචි තියෙනවද? මේවා ගැන හිතලා රූප දිහා බලලා ඇස නිරෝධ කරගන්න පුළුවන් නේද? එහෙම උත්සාහ කළ යුතුයි පින්නතුනේ. ස්පර්ශ ආයතන 6හි හට ගැනීම, නැතිවීම, ආස්වාදයේ නිස්සරණ ආදීනවේ දන්නා පුද්ගලයා තමයි දහමේ පරතරටම යන බව සදාගතයන් වහන්සේ දේශනා කළේ. පින්නතුනේ කුමක් හේතුවෙන්ද මම උසස් වෙමි, මම පහත් වෙමි යන හැඟීම් පවා අපට හටගන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස නිසා නොවේද?
අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්පර්ශායතනයන් නිසා ඇතිවන සංඛාරත් අනිත්‍ය බව මෙනෙහි කරගන්න. මම අසු වෙලා වෙමි. මම උගත් රූමත් කෙනෙක් වෙමි. නේද? මම මහා ශ්‍රේෂ්ඨ පණ්ඩිතයෙක් කියලා කියනවා. මෙපමණ කල් සිතුවා එහෙම හිතාගෙන. කවුරුවත් හිතුවද මම කවුරුවත් නොවෙමි කියලා. මම හොයන්නේ මම කවුද කියලා කවුරුවත් හිතලා බැලුවද? ලෝකේ මහා දාර්ශනිකයන් වෙන්න, ශ්‍රේෂ්ඨ උපදේශකවරු වෙන්න, මහාචාර්ය ආචාර්යවරු වෙන්න, ජනාධිපතිවරු වෙන්න නේද? මේ මම කියන පුද්ගලයාට හැකියාව තියෙනවා. පින්නතුනේ, නමුත් මේ මම කියන කෙනාට කවදාවත් නිවන් දකින්න බැරි බව මේ පින්නතුන් දන්නවා. දැන් මෙහෙම හිතන්න. පළතුරු මල් පිපෙන කාලෙට ගස්වලට කුරුල්ලෝ එනවා. කොළ අතු හැදුනහම හරි හෙවණයි නේද? ඒ හෙවණ විඳින්න ගහ යටට මිනිස්සුත් එනවා. තවත් කාලයකදී මල් පළතුරු නැති කාලයක් එනවා. එදාට කුරුල්ලෝ ඒ අතුවල වහන්නෙත් නැහැ. පළතුරු කන්න කුරුල්ලෝ එන්නෙත් නැහැ. කොළ සේරම හැලෙන කාලෙට මිනිස්සු ගහ යටට එන්නෙත් නැහැ සෙවණ විඳින්න. නමුත් පින්නතුනේ, ඒ කිසිම දෙයක් සම්බන්ධයෙන් ඒ සම්බන්ධව ගහට ගැටලුවක් තියනවද? ඒ ගසක් වගේ වෙන්න අවශ්‍යයි. ප්‍රඥාව වඩන්න. තම තමන් තුළින් ධර්මය දකින්න. ජලය හේතුවෙන් වතුරේ ගිලිලා මිනිස්සු මැරෙනවා. හුස්ම හිර වෙලා. නමුත් පින්නතුනේ, තව කෙනෙක් ඒ ජලයම උපයෝගී කරගෙන ඒ ජලයම පහළට තෙරපලා යටට පීඩනයක් ලබා දීලා උඩ පැනලා ජීවිතය බේර ගන්නවා. නේද? මිය යන්නේ ජලයම හේතු කරගෙන ඒ ජලයම උපයෝගී කරගෙන පින්නතුනේ එයා දිවි ගලවා ගන්නවා. මිය යන්නේ දිවි ගලව ගන්නෙත් ජලයම උපයෝගී කරගෙනයි. ඒ වගේ තමාම උපයෝගී කරගෙන තමා දිහා බලලා මේ සංසාරයෙන් ගොඩ වෙන්න. ඔය අවිද්‍යාව දුරු කරගන්න. ඔබ දැන් ඉන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැනයි. වීදුරු බෝලයකට මණිකක් කියලා රැවටලා ඉන්නේ. ඒ ස්වභාවය නිසා තමයි දුක් වෙන්නේ, සතුට වෙන්නේ. අවිද්‍යාව දුරු කරලා විමුක්ති දර්ශනය, නිදහස් දර්ශනය ඇති කරගන්න උත්සාහ ගන්න. පුදුම සහගත දැවීමක්, ගිනි ගැනීමක් මේ පිංගතුල්ලන්ට ඇස කන නාසය දිව ශරීරයේ මනසින් ගෙන දෙන්නේ. ඇස නිසා නොවේද පින්නතුනේ මේ දැවෙන තරමක් ඔය ඇත්ත දැවෙන්නේ. කන නිසා නොවේද පිච්චෙන තරමක් මේ පින්නතුන් පිච්චෙන්නේ. මේ පින්නතුන් හැමදාම කල්පනා කරන්නේ ඇස වඩාත් පිනවන්නේ කොහොමද කියලා. කය වඩාත් පිනවන්නේ මම කොහොමද? දිව මීට වඩා පිනවන්න මට ක්‍රමයක් නැද්ද කියලා නේද හිතන්නේ. මේ කිසි දෙයකට සීමාවක් තියෙනවද? සීමාවක් නැහැ පින්නතුනේ. මෙන්න මේ ප්‍රමාණයට ආවම මට ඇති කියලා කිසිම සීමාවක් කිසිම කෙනෙකුට නැහැ. මා ඔබට සිහිපත් කරන්නේ මේ සංසාරික ගමන බොහෝම දුක්ඛිත එකක්. පින්නතුනේ, මොකක්ද මේ අපි අවිද්‍යාව කියන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාර. මොකක්ද මේ අවිද්‍යාව කියන්නේ? සැබෑවටම කුමක්ද? මේ තථාගතයන් වහන්සේ අවිද්‍යාව නැමැති අන්ධකාරයට කළුවරට දීපු නිර්වචනය. දුක නොදැනීම, දුක් ඇතිවීමේ හේතුව නොදැනීම නේද? දුක්ඛ නිරෝධය නැත්තම් දුකේ නැති කිරීම නොදැනීම, දුක්ඛ නිරෝධයට පැමිණීමේ ප්‍රතිපදාව නොදැනීම, නැත්තම් දුක නැති කිරීමේ මාර්ගය නොදැනීම යන සතර තමයි මේ අවිද්‍යාව කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. රිදීම කියන එක දුක වේදනාව සියලු දෙනාම දන්නවා. මුළු ලෝකයාම මේ රිදීම කියන එකෙන් හටගන්න දුක ගැන දන්නවා. ඒ දඬුවම් විඳිනකොට රිදෙන බව දන්නවා. ඒ රිදීම නිසා ඇතිවන දුක තිරිසන් සතුනුත් දන්නවා. ඔබ අප සියලු දෙනාත් දන්නවා. මේ දුක නොදැනීම කියන්නේ ඒකට නෙවෙයි පින්නතුනේ. ධම්සක් පැවතුම් සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉදං කෝ පන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛෝ ව්‍යාධිපි දුක්ඛං මරණම්පි දුක්ඛං අප්‍රියේහි සම්පයෝගී දුක්ඛෝ ප්‍රියේහි විප්පයෝගී දුක්ඛෝ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කුමක්ද පින්නතුනේ මේ දුක කියන්නේ? ඉපදීම දුකයි, ජරාව දුකයි, මරණයට පත්වීම දුකයි, අප්‍රියයන් හා එක්වීමත් දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් මේ සංසාරයේ දුකයි, Taman කැමති දෙයක් නොලැබීම එයත් දුකයි. කෙටින්ම කියනවා නම් මුළු පංචස්කන්ධයම දුකයි.
එහි තේරුම යයි. හැබැයි පින්නතුනේ ඉපදීම දුකයි කියන එක මේ බෞද්ධයෝ විතරද දන්නේ. ඉපදීම දුකයි කියන එක බෞද්ධයෝ නොවන අයත් දන්නවා, බෞද්ධයෝ අපත් දන්නවා. මරණය දුකයි කියන එක බෞද්ධයන් වූ අපත් දන්නවා, අබෞද්ධයෝ උනත් දන්නවා මේ මරණය දුකයි කියන. ලෙඩවීම දුකයි, ජරාවට පත්වෙන එක දුකයි කියන එක අපිත් දන්නවා, ඒ ඇත්තනුත් දන්නවා. එහෙනම් ඒ සියලු දෙනාම මේ ලෝකේ දුක්ඛාර සත්‍ය දන්නවද? නේද? අපි මේ සම්මත ලෝකේ කතා කරන දේ නෙවෙයි පින්නතුනේ දුක කියන්නේ. මේ ටික දැනගත්තා කියලා දුක්ඛාර සත්‍ය දැනගත්තා වෙන්නේ නැහැ. ඔහොම බලලා ওই විදිහට ඒක තේරුම් ගන්න අමාරුයි. යම් කිසි මේ ලෝකේ හටගත්තු දෙයක් තුල ජාති ලක්ෂණය, ජරා ලක්ෂණය, ව්‍යාධි ලක්ෂණය, මරණ ලක්ෂණය තියෙනවා නම්, අප්‍රියන් හා එක්වීමේ ලක්ෂණය තියෙනවා නම් ඒක දුකයි. තමන් කැමති දේ ඒ වස්තුව හටගත්තු දේ තුල තමන් කැමති විදිහට රැඳෙන්නේ නැත්නම්, කැමති විදිහට තියෙන්නේ නැත්නම් ඒක දුකයි කියන එක තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. යම් තැනක ඇත්නම් මේ සියල්ල, ඒ සියල්ලම දුකයි පින්නතුනේ. ඔන්න ඔය අදහසයි අපි මතු කරගන්නට අවශ්‍යයි. මේ ලෝකේ යමක් දුක නම්, යමකින් නම් දුක ඇති වෙන්නේ, මේ ලෝකේ අපි හැමෝම ඇලුම් කරලා තියෙන්නේ දුක එන තැනටම පින්නතුනේ. දුක එන්නේ යම් තැනකින්ද, දුක පවතින්නේ යම් තැනකද? අප සැපයි කියලා ඇලුම් කරලා තියෙන්නේ, තණ්හා කරලා තියෙන්නේ ඒ දුක එන තැනටමයි. දුක උපදින දෙයටමයි අප ඇලුම් කරලා තියෙන්නේ. දුකම මම කියන, දුකම මගේ කියන, දුකම මගේ ආත්මය කියන, ඔබට මට දුකම උරුම උනේ නැත්තම් තමයි පින්නතුනේ පුදුම. කුමකින්ද අපට දුක ආවේ? කුමකටද අප තණ්හා කළේ? අපි මේ ලෝකයේ තුල යමකට ඇලුම් කළා නම්, ඒ ඇලුම් කළ දේ තුල ජාති ලක්ෂණය, ජරා ලක්ෂණය, ව්‍යාධි ලක්ෂණය, මරණ ලක්ෂණය, අප්‍රියන් හා එක්වීමේ ලක්ෂණය, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ ලක්ෂණය, කැමති දේ කැමති විදිහට නොලැබීමේ ලක්ෂණය ඇතනම් ඒක තමයි දුක කියන්නේ. මිනිස්සුන්ට වැටහෙන්නේ නැහැ මේ දුක පංචස්කන්ධයම දුකයි කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා මිනිසුන් ඊටා හොඳ දෙයක්, මිහිරි දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. මේ දුක නොදැනීම අවිද්‍යාව කියලා කියන්නේ මුළු පංචස්කන්ධයම දුක් රසක් බව නොදන්න නිසා. පින්නතුනේ මිනිසාට දැනෙන ප්‍රධාන මහත්ම දුක තමයි පංචස්කන්ධය නැමැති දුක. ඊට වඩා මහත්ම දුකක් මේ සංසාරේ කවදාවත් කාටවත් දැනෙන්නේ නැහැ. මෙන්න මේ දුකට හේතුවයි තථාගතයන් වහන්සේ අපට දේශනා කළේ. මිනිස්සුන්ට වාතයෙන්, උෂ්ණත්වයෙන්, සීතල නිසා දුක හට ගන්නවනේ. ගල් මුල් වල හැපීමේ ආදියෙන්, සර්පයෝ දෂ්ට කිරීමෙන් දුක හට ගන්නවනේ. හැප්පීම්, වැටීම්, පහර දීම් නේද? ඒ ආදියෙනුත් මේ දුක ඇති වෙනවා. ඒ ඇතිවන දුක වේදනාව සියලු දෙනාටම පොදු වූ බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දුක් වලට හේතුවත් ඒකමයි කියලා දන්නවා මේ පින්නතුන්. ඒ දුකට හේතුව දන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කළේ සත්වයන් පංචස්කන්ධයක් හැටියට නොගෙන මම, අම්මා, තාත්තා, සහෝදරය, සහෝදරිය, නෑයා, මිතුර, ස්ත්‍රිය, පුරුෂයා යනාදී ආත්ම වශයෙන් වැරදි ලෙස වටහාගෙන මේ පංචස්කන්ධවලට ඇලුම් කරනවා. මේවා මමය, මාගේ, මගේ ආත්මය කියා ඇලුම් කරලා, ආශා කරලා, තණ්හාව වඩවලා පින්නතුනේ මේ ආත්මයේ මරණයෙන් කෙලවර කරගන්න නැතුව නැවත නැවතත් ඉපදීම සඳහා භවයන්ට අවශ්‍ය කර්ම රැස් කරගනින් දුකම විඳිනවා මේ මිනිස්සු. ඒක දුක ඉපදීමට හේතුව කියලා දන්නේ නැතුව මේ සියලුම දෙනාට පොදු උණු දෙයක් මේ ආශාව, ඇලීම කියලා ඒව දිගින් දිගටම පවත්වාගෙන යන්නයි පුරුදු වෙලා තියෙන්නේ. මම කියන සක්කාය දිට්ඨිය නිසා නේද? මේ ආත්ම දෘෂ්ටිය නිසා දුක කෙලවර කරගන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, සියලු දෙනාම මේ පංචස්කන්ධයට නොඇලීම, තණ්හා නොකිරීම තමයි මහත්ම සැපය, සුවය කියලා සෑම දෙනාම වටහාගත යුතුයි. මේට වඩා මහත් සුවයක් තවත් නැහැ කියලා හිතා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා රූපයත්, ශබ්දයත්, ගන්ධයත්, රසයක්, ස්පර්ශයක් තුලින් මේ පින්නතුන්ට දුක විඳීම, සැප විඳීම ළඟා කර දෙනවා. මනසට දැනෙන ආකාරයට. මනසට දැනෙන්නේ කොහොමද? ඒ විදිහට මේ පින්නතුන්ට ඒක ලබලා දෙනවා. ලෝකයේ සිටින සෑම මිනිසුන්ටම උරුම දෙයක් තමයි පින්නතුනේ දුක සැප කියන දෙක. අප බුදු පියාණන් වහන්සේගේ දේශනාවලට සවන් දීමෙන් ලබා ගන්නා ප්‍රතිඵලය සැප හෝ දුක කියා වර්ග කරන්නට බෑ.
දුක සැප දෙකම අප අතහරින්න පුළුවන් අවස්ථාවක් කරගන්නට අවශ්‍ය වෙනවා. දුක සැප දෙකම අතහැරලා ඒ දුක සැප දෙකම අත්හරින කෙනෙකු බවට අපි පත් වෙන්නට අවශ්‍යයි. මේ සැප දුක දෙකම අත්හරින අය බවට අප පත් වෙන්න ඕනේ. ඒ ඥාන දර්ශනය අප ළඟා කරගන්නේ කොහොමද? ඒ අඳුරට ආලෝකයක් වූ ඥාන දර්ශනය තමයි අපිට උදව් වෙන්නේ පින්නතුනේ මේ සංසාරෙන් එතර වීමට. නේද? මිනිසා තුල ඇති මානසික මට්ටම සීමාව මේ කරුණු හයෙන් කිසිම දවසක එහාට යන්නේ නැහැ. ඒකයි කිව්වේ මේ ලෝකයේ දකින්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හය නිසා කියලා. නේද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතවිලි මතම වැඩ කරනවා. ඔතනින් එහාට අප යා යුතුයි. ඔය හයෙන් මෙහා සිදුවන දේ අපි සියලු දෙනාම දන්නවා. නේද? ඔය හයෙන් එහාට ඇති දේ අපි දකින්න උත්සාහ කරන්නට ඕනේ. නැතු මේ දන්න ටික දැනගන්න නෙවෙයි අපි උත්සාහ කරන්න ඕන. නොදන්න ටික දැන ගැනීමට. ඒ ඥාන දර්ශනය අපි සියලු දෙනාම ඇති කරගන්නට අවශ්‍ය වෙනවා. අපි හැමෝම මේ ඉන්ද්‍රියන් පසුපස ස්පර්ශායතනයන් පසුපස හඹා ගොස් අප මේ ලෝකයේ මේ සංසාරයේ තව තවත් අවිද්‍යාව මතම ජීවත් වෙන්නට අප කර්ම සදා ගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ පින්නතුනේ. ඒ ඥාන දර්ශනය තුලින් ඇසෙන් දකින රූප, කනින් අහන ශබ්ද, නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ලැබෙන සියලුම විඳීම් නේද? අපි නැති කරගන්නට ඕනේ. අනිත්‍යයි කියලා කියන්නේ ඒකයි. මේ සියලු දේම අපට අයිති නැති දේවල්. ඒ විදිහට තමයි තථාගතයන් වහන්සේ දේශනා කෙරුවේ මේ විදිහට ලෝකෙ දිහා බලන්න කියලා. නේද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බවට පසක් වේවායි. අපි ඊ타ත්ම සෙනෙහසින් මෛත්‍රියෙන් මේ සීල දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඒ තුලින් දැනෙන සුවය පින්නතුනේ සක්විති රජකමින් ඔබ ලබන සුවයටත් වඩා වැඩියෙන් දැනෙන බව අප මතක් කර සිටිනවා. ඔබ සියලු දෙනා මේ දේශනාවට සවන් දීමෙන් ජනිත කරගත්තා වූ සියලුම පුණ්‍ය කර්මයන් අපවත් රටත් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය වූ සියලුම දෙවියන්ට අයිති වේවා. ඒ වගේම අපව හැදූ වැඩූ අපගේ රත්තරන් දෙමාපියන්ටත් මේ පින් අයිති වේවා. නේද? ධර්ම ශ්‍රවණය කළ සියලුම පින්නතුන්ට සහ ලක් FM ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට තෙරුවන්ගේම පිහිට ලැබේවා. අපි දෙවියන්ට පින් දෙමු පින්නතුනේ. එත්තාවතාච අම්මේහි සම්පදන් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. අද ධර්මදේශනාව පවත්වනු ලැබුවේ යක්කල පැපොල්ගහදෙනිය ශ්‍රී ජයවර්ධනාරාම වාසී පූජ්‍ය මිනුවන්ගොඩ කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ